ඉන්දුවර දැන් මැදමුලන ඩීයේ රාජපක්ෂ විද්‍යාලයේ කී වසරද අධ්‍යාපනය ලබන්නේ? 11 වසරේ. තාත්තා සම්බන්ධයෙන් මොන වගේ මතකයක්ද තියෙන්නේ ඉන්දුවරට? සුන්දර මතකයන් තමයි ඉතින් මට තියෙන තාත්තා සම්බන්ධව. සහ ඔබේ ආදරණීය සහෝදරයා සහ සහෝදරිය ඝාතනය වන්නේ. ඒ අවස්ථාවේ හිටියද තාත්තත් එක්ක අපි අහලා තිබුණ මීට පෙර ආතෝ ඔබලා රාත්‍රී ආහාර ගැනීම සඳහා නිවසෙන් බැහැරට ගියපු අවස්ථාවේ තමයි මේ වෙඩිපහරය සිද්ධ වුණේ කියන කාරණාව. මම ඒ අවස්ථාවේ සිටියා. නමුත් මගේ තාත්තා මාව කඩේ ගාව බස්සට තියලා යනවා මේ කැම ටික අරගෙන කෝල් එකක් දෙන්න මං ආයෙ එක්ක යන වාහනේ එවන්නම් කියලා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සම්බන්ධයෙන් ඒක නීතිමය හමුවේ තිබෙන කාරණාවක්. අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඔබේ තාත්තගේ නම නැවත වතාවක් කියවෙන පටන් ගන්න විශේෂයෙන්ම අත්අඩංගුවට ගැනීමක් වෙනවා. පාතාලයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු යත් එක්ක එහි ඔබේ තාත්තාගේ ඝාතකයා සහ විශේෂයෙන්ම එයත් එක්කම එන අනිත් කාරණාව තමයි ඝාතනය සඳහා ආයුධ ලබා දුන්නා කියන කාරණාව. එයත් එක්ක නැවත වතාවක් ඔබේ තාත්තා මතුවෙනවා. මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ මට දැන් තාත්තා නැති වෙන්න ටික දවසකට කලින් හරි. ඔය අපේ අම්මගේ සම්බන්ධයක් විදිහට මට අහුවෙනවා. හරි. මේ වෙන කවුරුත් නෙමෙයි තාත්තගේ වාහනේ ඩ්‍රයිවරෙක්. තාත්තගේ රියදුරා සමග. ඔව් තාත්තගේ රියදුරා සමග සම්බන්ධයක් විදිහට මට අහුවෙනවා. ඒ වගේම එම සිද්ධියේ වෙද්දි තාත්තා ගෙදර හිටියේ නැහැ. හරි. මටයි තාත්තට පොඩි සැකයක් ඇති වෙලා තිබ්බා මෙහෙම දෙයක් තියෙනවද කියලා හිතේ පොඩි සැකයක් තිබ්බා. ඔව්. ඒක නිසා අපි හිතේ ගොඩක් අවදා. දවසක් රෑ තාත්තා ගෙදර නැති වෙලාවේ මට දැනුණා කවුරු හරි ගෙදර ගේට්ටුවට නිකන් එනවා වගේ පද්දයක් ඇහුණා. ඔව්. ඒ සමග බල්ලා පොඩ්ඩක් බිරුවා. ඔව්. ඒ බල්ලා බුරනකොට මම නැගිටලා මම දාලාදී එයා එනවා. කැමරාවලින් පෙවුණා. ඔව්. කැමරාවේ රෙකෝඩර් වලින් පෙවුණා මට සම්පත් ගෙට එගෙන වත්තට ඇතුළට එනවා. එතකොට මම ටක් ගාලා ෆෝන් එකෙන් තාත්තට දාලා ඔව්. මේ මැසේජ් එකක් තාත්තා ඔන්ලයින් කියන එකට මම මැසේජ් එකක් දැම්මා තාත්තේ එහෙම සිද්ධි වෙනවා කියලා. තාත්තා ආවා ඇවිල්ලා දෙන්නම එක්ක අල්ලගත්තා. ඔව්. එහෙම අල්ලගෙන ඒකෙන් දඬුවම් කරා සම්පත් අමනායි කියන කෙනාට. පොඩි ගණනක්. ඒ ගමේ ඉන්න බෑ මේ සිද්ධිය කිසිම කෙනෙක් කරනවා කියන්නත් බෑ. එහෙමොත් එහෙම උඹ මරනවා කියලා. ඔව්. අම්මට කිව්වා ලින් පස්සේ කිසිම දෙයක් බෑ. උඹවත් මරනවා දෙන්න නෑ කිව්වා. එහෙම අපි දෙකක් තුනක් වගේ යනකොට තාත්තා රිමන්ඩ්. සිද්ධියක් සම්බන්ධයෙන් තාත්තා රිමන්ඩ් වෙනවා. ඊට පස්සේ ඒ අතරතුර ඒ කාලවකවාන අතරතුරදී මාස 5 මාර්ග රිමන්ඩ් වෙන්නේ. ඒ කාලවකවාන අතරතුරදී තාත්තගේ යටතේ තිබ්බ ඉඩමක් නමුත් ලිඛිතව ලේඛන දෙකේ අම්මගේ නමට ඒ ඉඩම විකුණලා අම්ම රට යනවා. රට ගිහිල්ලා ඒ වෙද්දි සම්පත් රාමනායක කියන පුද්ගලයා හිටිය රට. ඔව්. අම්ම රට යනවා මාස දෙකමාර විතර පස්සේ. ඉතින් මම තාත්තට අපදියට ගත්තා. මම නෙවෙයි අපතිව්වේ තාත්තගේ යාළුවෝ මෙහෙම කරලා සහෝදරයෝ ඇවිල්ලා අපතිවිලා මම තමයි ආන්සිලා තාත්තව ගත්තා. අරගෙන අපි හොයලා අම්මා කොහෙද ඉන්නේ කියලා ආරංචි කරලා බැලුවා. එහෙම හොයද්දි අපි විදේශ ගමන් එකට දැම්ම බැරිම තැන රටවත් ගිහිල්ලා දිගු. එතකොට අපි දන්නා රට ගිහිල්ලාද නැද්ද කියලා. නමුත් එතකොට අපි විදේශ ගමන් ගේ තහවුරු වෙනවා දුබායි රාජ්‍ය බලා පිටත් වෙලා කියලා අපේ අම්මා. පස්සේ අපි හොයනවා දුබායි වල තාත්තගේ යාළුවෙක් හරහා තාත් එක දින්නේ කොයි නගර දින්නේ එහෙම يعني අපිට ඉන්නේ නගරයක් පොඩ්ඩක් හරියන්නේ කෝල් ඇවිල්ලා තිබ්බේ මෙහෙම මේ රටේ ඉන්න දැක්ක බංගේ ගෑණි කියනවා. ඊට පස්සේ අපි හොයලා බලද්දි මේ දෙන්න එකට ඉන්නවා අපිට තොරතුරක් ලැබුණා. සිරතොරතුරක් ලැබුණා. පසුව සිද්ධිය වුණා. ඊට පස්සේ මම දැනගෙන ඊට පස්සේ තාත්තා නැති වුණා. පෙබ්‍රවාරි 18 වෙනිදා තාත්තා නැති වුණා. ඊට පස්සේ තාත්තා නැතිලා පැය දෙකමාරක් තුනක් යන අතරතුරදී අම්මට කියන්නේ අම්මා දැනගෙන තාත්තා නැති වෙනවා කියලා. එහෙම තමයි අපිට කිව්වේ. අපි දැන් නමුත් එයා දැනගෙන හිටියද අපි දන්නේ නැහැ තාම. දැනගෙන ඉන්න දෙකමාර තුනකදී දැනගෙන මට කෝල් කරා. මට කෝල් කරා මම කිව්වා තාත්තා මැරිලා තාත්තා නැති වුණා. තාත්තා නැති වුණා තාත්තා නෑ මට ආයේ මල්ලිට එන කරදරයක් නෑ කියලා. ඒ වෙලේ වෙනකොට නංගිට මල්ලිට මොකද්ද වෙලා තිබ්බේ කියලා මට හොයන්න තරම් මේ කියන්නේ සිහියක් තිබුණේ නැහැ. තාත්තගේ පස්සේ තාත්තගේ මරණ දැක්කට පස්සේ මම ෂොක් වුණා. ඊට පස්සේ අර දෙන්න මට කිව්වේ මම දැන් නංගිට අවුලක් නැහැ කියලා. මම දන්නවා නංගි මල්ලිට නැති වුණා කියලා. ඊට පස්සේ විනාඩි 10ක විතරදී දෙන්නම නැති වුණා කියලා මම දන්නවා. ડોක්ටර්ස්ලා කිව්වා බේර ගන්න බැහැ කියලා. ඊට පස්සේ මම අම්මට කිව්වේ නැහැ. අම්මලා ලංකාවට නැගන් කියන්න එපා කියලා අම්මගේ සහෝදර සහෝදරිය කිව්වා. පස්සේ ලංකාවට පස්සේ එයා ඉබේම දැනගත්ත මෙහෙම පොඩි දෙන්නක් නැති වෙනවා කියලා. ඉතින්
එයා ඒකට එතකන් එයාට කිසිම අවුලක් තිබ්බේ නැහැ තාත්තා හිතනකොට එයාට ඇඬුනේවත් නැහැ දුක් හිතුනේවත් නැහැ අයියෝ කියලා බොරුවට කිව්ව විතරයි මට ඒක හොඳටම තේරෙනවා මොකද මම හැම මාස්ටර් කරානේ අම්මනේ මම එයාගෙන් දඩාවට පස්සේ මල්ලි නංගින තුන කියලා දැනගත්තට පස්සේ එයා ෂොක් වුණා පස්සේ ලගේ ඉඳලා පළවෙනි දවසේ බොඩි ටික ගෙදරට පළවෙනි දවසේ මට රෑ කෝල් එකක් එනවා දුබයි රාජ්‍යයෙන් ජීස්බි සමන්ගෙන් දැක්කෝ සමන්ගේ කෝල් එකක් එනවා මම එයාගේ ෆොටෝ එකෙන් මම අඳුර ගන්නවා ඒ කතා කරන්නේ නැහැ කියලා මම ඔව් මාමේ කියන්න මම දන්නවා කියලා ඔසේ වෙච්ච සිදුවීමට වෙච්ච දෙයට දුකයි මොන කරන්නද වෙන්න ඕන දෙයක් තිබ්බොත් කියන්න මගේ අතේ තිබ්බ පොඩි ගාණක් මම අම්මට දැනට දාලා මගේ අතේ තිබ්බ ගාණ මම අම්මට දාලා තින්නේ ඒ වෙනකොට මගේ අතේ තිබ්බ ඉච්චරයි මම ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබේ තාත්තගේ ඝාතනයෙන් පස්සේ ඔබේ අම්මට බැකෝ සමන් කියන පුද්ගලයා මුදලක් ලබා දුන්නා. මුදලක් ලබා දීලා තියෙනවා. ලක්ෂ කීයද? 2.5ක මුදලක්. ලක්ෂ 2.5ක මුදලක්. ඔව්. හරි. ඉඳුවර දැන් මේ කාරණාවත් එක්ක ඔබ යම් ආකාරයක අනුමානයක් කරනවා තමන්ගේ තාත්තා ඝාතනය කරාට පස්සේ මව මුදල් ලබා ගත්තා කියන කාරණා මුදල් ලැබුණා හෝ මේ කාරණාවන් සම්බන්ධයෙන්. මම මේ විදිහට පොඩ්ඩක් හිතනවා ඉතින්. ඔව්. දැන් ඉඳුවර දැන් තාත්තා ඝාතනයත් එක්ක ඔබෙන් යම් ආකාරයක පොලිසිය මගෙන් කට උත්තර ලබාගෙන අධිකරණයේ තිබෙනවනේ තාත්තා සහ ඔබේ සහෝදරිය සහ සහෝදරයාගේ ඝාතනය මේ සම්බන්ධයෙන් ඔබ මව සම්බන්ධයෙන් කිව්වද මව සැකයි කියන කාරණාව? තැන් දෙක තුනකට මේ කිව්ව පොලිසිය වලදී මේ මගේ අම්මා සැකයි එහෙන් කිව්වට පොලිසිය වලින් කිව්වා අපිට තාම විශේෂ සාක්ෂියක් නැහැ නේද පුතා කවදාවත් මගේ ස්වාමී පුරුෂයව දරුවෝ දෙදෙනාව එහෙම ඝාතනය කරන අම්මා කෙනෙක් සම්බන්ධ නැහැ ඇත්තනේ ඒකට මට අම්මා චුට්ටක් සැක හිතුණා මම ඊට පස්සේ ඒ පොලිසිය වලට කිව්වා ඒගොල්ලන්ට තාම විශ්වාස නැතුව හිටියේ නමුත් මේ පිටට වෙන සිදුවීම් එක බැලුවට පස්සේ අයියේ හැම තැනින්ම වෙන්නේ තාත්තා ගාම කැට වෙන එක තාත්තා කුඩ කියනවා ඉස්කුල්ලා කියනවා එහෙම දෙක තුනක් ඒත් මම නමුත් මේ ඊයේ රාත්‍රියේදී මේ මට අහන්න ලැබෙන මේ සෞඛ්‍යයත් එක්ක මම පොඩ්ඩක් ආයිත් කරනවායි. මොකද මට නිමේ නෑ මම කල්පනා කරා ඇයි තාත්තට මෙහෙම බොරු කරන්න යන්නේ. තාත්තා කියන කාරණාවක් තමයි තාත්තා යම් ආකාරයක ඝාතනයට ලක් වුණොත් Tamanගේ බිරිඳ සහ දරුවන් සතුව සාක්ෂි තියෙනවා ඒ සාක්ෂි එළි වේවි කියලා. දැන් ඉඳුවර පුතාගෙන අපිට අහන්න තියෙන එහෙම සාක්ෂි තියෙනවද තාත්තා ගාව? ඔබ ගාව තියෙන සාක්ෂි? ගාව තිබුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මොකද ඕනම කෙනෙක් තමන්ගේ ළමයට මරණ තර්ජනයක් දෙන්න කැමති නැහැ. ඔව් ඒක හරි. ඕනම කියන්න. ඕනම තාත්තෙක් එහෙම කරන්න කැමති නැහැ. ඔව් තාත්තගේ රහස් දන්නේ තාත්තම තමයි. ඒ කියන්නේ ඒ වගේ රහස්. මොකද කියන්නේ නැහැ. දැන් ඔබේ අම්මා පිළිබඳව එතෙන්දි තාත්තා දැඩි විශ්වාසයක් තියෙනවා. තාත්තා කියනවා මගේ බිරිඳ සතුව මම මැරුණොත් එහෙම සාක්ෂි ටික තියෙනවා කියන කාරණාව. ඒ වෙනකොට අයියේ ඒ සිදුවීම අහුවෙලා නැහැ. කොට සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපිට අහුවෙලා නැහැ ඔය වැඩසටහන කරද්දී. එතකොට මගේ අපේ හිතේ සැකය තිබ්බ විතරයි. මම කෙනෙක් තමයි මේ හේලිය විශ්වාස කරනවනේ. එතකොට ඔබේ අම්මා දැනගෙන ඉන්නේ නැති නේද? ඒ කියන්නේ අම්මා කියනවා අවුරුදු 17ක් තිස්සේ හිටපු සාම්‍ය පුරුෂයා කරපු දේවල් මම දන්නවා කියලා. එතකොට අම්මා මේ කියන රග්බි ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනගෙන හිටියා වගේ කතාවක් එන්නේ නැද්ද? එයා එතන ගොතනවා ඒ කතාවක්. මෙන්න මේකයි ගොතන්නේ. එයාට ඕන මම හැමතැනම කියනවා කියලා දන්නවා මට අම්මා සැකයි කියලා. එයාට ඕන විවල හැමතැනක ලෝකේ රටේ මිනිස්සුන්ට විශ්වාසය දිනා ගන්න. එයාට විශ්වාසය දිනා හොඳ කරුණක් තමයි සමන්ගේ ස්වාමී පුරුෂයා වැරද්දක් කරා කියලා පිළිගන්න එක. ඔය වගේ වැරද්දක් කරා කියලා පිළිගත්තට පස්සේ මොන පොලිසියකින්ද කියන්නේ විශ්වාස කරන්නේ සමන්ගේ කියන්නේ. සාද එනකොට කවුද පිළිගන්නේ නැත්තේ? මගේ තාත්තා මම දන්න තරමින් ලීලත් නැහැ බොන්නෙත් නැහැ. දන්න තරමින් කියන්නේ කොනම කෙනෙක් දන්නා මගේ තාත්තා සිගරට් එකක් මොකුත් බොන්නේ නැහැ කියලා. මම පුදුරේ ගියර එකක් බොන එකක් මට විශ්වාස කරන්න බෑ. නමුත් ඒක දෙන්න ඒ වීඩියෝ එකක් එතකොට මට තාත්තව අඳුර බෑ. නමුත් තමයි ඕනම ළමෙක්ට අඳුර ගන්න පුළුවන් කියලා මම හිතනවා. පොඩි උනේ අම්මට විතරයි ඔක පෙන්නලා තියෙන්නේ අනිත් මටයි අම්මටයි විතරයි. තාත්තගේ සහෝදරයන්ට කිසිම කෙනෙක්ට ඒ වීඩියෝ එක පෙන්නලා නැහැ. ඔබට මම මේ සම්බන්ධයෙන් මේ වැඩසටහනට පෙරත්තුව ඊයේ දවසේ මේ ප්‍රකාශ කරපු වැඩබන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඇහුවා. එතකොට ඔහු කියපු කාරණාවක් තමයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න බෑ. පුතා ඇවිල්ලා එක කතාවක් කිව්වා කියලා, නාමල් ඇවිල්ලා එක කතාවක් කිව්වා කියලා එහෙම ප්‍රකාශයක් කරන්න බෑ කියන කතාව. එතකොට මම මෙතෙන්දිම ඇහුවා මේ විශේෂයෙන්ම ඔබේ තාත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් මොකක්ද නවතම තත්ත්වය කියලා. එතකොට කිව්වා ඔහු ඒ සම්බන්ධයෙන් දන්නේ නැහැ. ඔහු ඒ පරීක්ෂණ කරන අංශ වලින් අහලා පිළිතුරක් ලබා දෙන්නම් කියලා කතාවක් තමයි කිව්වේ. පුතා වෙනම ගෙන්නලා කරුණු කරන්න බෑ. නාමල් වෙනම ගෙන්නලා කරුණු කරන්න බෑ. ඒක ඇත්ත වෙන්නේ. මම මෙතන කතා කරන්නේ නාමල් රාජපක්ෂ වෙනුවෙන්වත් කිසිම රාජපක්ෂවරු කිසිම දේශපාලක
පක්ෂයකට ඔව්. දැන් මෙතනම මට ඉන්දුවර මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා මේ. ඔබ සම්බන්ධයෙන් දැන් ඔබ ලබා දුන්නු යම් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මේ මොහොතේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ විශේෂම රූපවාහිනී නාලිකා සඳහා ඔබ ප්‍රකාශයක් කරනවා. සහ ඉන්දුවර මෙතෙන්දිම කිව්ව කාරණාවක් තමයි අයියේ මේ මට මගේ මූණ පෙන්වන්න බෑ මට යම් ආකාරයක තර්ජනයක් තියෙනවා කියන කාරණාව. ඒ නිසාම තමයි අපි ඉන්දුවරව දුරකථනයේ ඔස්සේ සම්බන්ධ කරගත්තේ. නැත්නම් අපිට ඉන්දුවරව පොඩ්කාස්ට් එකකට සම්බන්ධ කරගන්න තිබුණා. එහෙම නැත්නම් ඉන්දුවරව වීඩියෝ පටයක් මගින් සම්බන්ධ කරගන්න තිබුණා. නමුත් අපි මේ කාරණාව කියන්න ඕන තාමත් අවුරුදු 16ක වගේ දරුවෙක් 11 වසරේ අධ්‍යාපනය ලබන්නේ මැදමුණ ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ. ඔහු තාමත් පාසල් යන දරුවෙක්. ඒ නිසා මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන අයගෙන් අපි විශේෂයෙන් මිල්ලීමක් කරන මේ දරුවා සම්බන්ධයෙන් හිතන්න. දරුවා තමන්ගේ තාත්තගේ සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නේ. තමන්ගේ තාත්තා වෙනුවෙන් මේ කතා කරන්නේ. තමන්ගේ තාත්තා මේ වගේ දෙයකට සම්බන්ධ නැහැ කියලා මේ දරුවා කතා කරන්නේ. ඒ කියන කාරණාවත් මතක් කරන්න ඕන. ඉන්දුවර මේ මෙතෙන්දිම අහන්න ඕන මේ ඔබට යම් ආකාරයකින් දැන් ඔබේ මවගේ නිවසට ආසන්නයි නේද විශේෂයෙන්ම රාජපක්ෂ මැදමුලන වලව්ව සහ ඔබේ සීයල සම්බන්ධයෙන් ඔවුන් රාජපක්ෂවරුන් සමගින් ළඟින් ඇසුරු කරපු අය සහ ඔබේ තාත්තා කියන ඔබ රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටියා කියලා ඒ කාරණාවනේ ඔබට රාජපක්ෂල යම් ආකාරයකින් කිව්වද මෙහෙම කතාවක් ඇවිල්ලා කියන්න කියලා මේ අහන්න එතකොට අත්සාක් වෙනකන් අයි මට කිසිම ඇමති කෙනෙක්වත් මන්ත්‍රී කෙනෙක්වත් අරුල්බලයි කාදීසි සභාව මන්ත්‍රී කෙනෙක්ව කතා කරලා නැහැ. මොකද ඒගොල්ලෝ මේම කාගත් ටීමට වැඩ කරන්නේ නැහැ කියලා මම මගේ නන්ද කෙනෙක්වත් කියන දෙයක් මම අහන්නේ නැහැ. මම මගේ අනිමතේට මම මේ වැඩේ කරේ. මගේ තනි හිතලා මට තියෙන දුකට. මොකද දැන් සමාජාලාවල කියනවා නාමල් සල්ලි දීලා වෙන්නදී නාමල් තුවක්කුව පෙන්නලා ඇති. එහෙම බය වෙලා මම කිසිම දෙයකට මම කරේ මට කමන්නේ කාට බැන්නත් ඇයි ඔයගොල්ලෝ දැන් ඕ ප්‍රවෘත්ති වෙන කෙනෙක් විරුද්ධව ගියාදී මම නටන්නේ නැහැ අයියේ. මොකද ඔතන මම ඔතන මැදිහත් උනේ මගේ තාත්තා වෙනුවෙන් මම කපිපෙන්න හිටින්න ඕනේ. ඒක නොකර නියදී පුද්ගලයෙක් අල්ලගන්න එක හරි නැහැ නේද? ඔව්. හැමෝම හදන්නේ එයාගේ පිට දාලා ඇයි පස්සේ වහන්නේ? ඉදිරියට යන්න කියන්නකො. එයාව පොඩ්ඩක් එයාගේ විස්තර හොයලා දැන් ආක්ෂණේ දිනුනියයි ඇයි බැරි ඔය කච්චද කියලා අඳුර ගන්න. වෙන කෙනෙක්ට පෙන්නන්න කියන්නකො. පවුලේ කෙනෙක් හරි බැරි නම් ඔය වෙන පොලිසිය වලින් ඇයි එහෙම බැරි? මං අහන්නේ ඇයි ගෑණිගෙන් විතරක් නැහුවේ? ඉන්දුවර කියන කතාව පැහැදිලි. කියන්නේ ඉන්දුවරට රාජපක්ෂලා දුරකථන නැමතුම් දීලා කියලාවත් රාජපක්ෂලා පිස්තෝලයක් පෙන්නලාවත් බය කළාවත් නෙමෙයි මේ ඉන්දුවර තමගේ තාත්තුවෙන් කතා කරන්නේ. ඒ නිසා මේ කාරණාව කියන්න ඕන සමාජ මාධ්‍ය වලින් විවිධ ඔබට හිතන දේවල් කියන්න පුළුවන්. නමුත් මේ කියන්නේ ඉන්දුවරගේ කතාව අර තුවාලේ වේදනාව තියෙන කෙනා විතරයි දන්නේ. ඉන්දුවරගේ තාත්තා නැති වෙන්නේ. ඉන්දුවරගේ සහෝදරය සහ සහෝදරිය නැති වෙන්නේ පුංචි මල් කැකුළු දෙකක් ඝාතනය වෙන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් තමයි මේ කතා බහ මතුවලා තිබෙන්නේ. ඉන්දුවර දැන් මේ සියලු කාරණාවන් එක්ක ඔබ යම් ආකාරයකින් ඔබේ තාත්තා වගේම ඔබ ඉතාමත් ආදරය කරපු ඔබේ අම්මා සම්බන්ධයෙන්ුත් ඔබ චෝදනාවක් කරනවා. ඔබේ තාත්තගේ ඝාතනයට අම්මා යම් ආකාරයකින් වගේ කියන්න ඕන කියන කතාවකුත් මෙයත් එක්ක මතුවලා තිබෙනවා. ඔබ කියන්නේ මේ මරණය සම්බන්ධයෙන් යුක්ති ඉටු කරන්න කියලා නේද? මම කියන්නේ මගේ තාත්තගේ මරණය සම්බන්ධයෙන් යුක්ති ඉටු කරන්න කියලායි. ඒ වගේම මේ වෙනකොට මගේ තාත්තගේ මරණය සම්බන්ධයෙන් ඉතාමත් විශේෂ යුක්තියක් ඉටු කරලා තියෙනවා. ඔව්. රජේ නැහැ අයියේ තාත්තට ගිනියම් චෝදනා තියෙනවා. එතකොට ඔය සූදු පිටි ගැන චෝදනා තියෙනවා. නමුත් කිසිම නැහැ. මේ නෑ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ ඉදුවර. ඒ කියන්නේ යම් පුද්ගලයෙක්ට චෝදනාවල් එන්න වෙන්න පුළුවන්. ඒවා එතනින් එහාට ගිහලා චෝදනා පමණයි. සහ අනික් කාරණාව දෙමව්පියන් කරපු දේවල් වලට දරුවන් පලිත් නැහැ. ඒ කාරණා මතක් කරන්න විශේෂයෙන්ම. ඒගොල්ලෝ ඕනම කෙනෙක් හිතන්න ඕන. කියන්නේ මම ඉන්න තත්ත්වෙන් ඒගොල්ලොත් හිතලා. එයා කියන්නේ ඔය සමහර මිනිස්සු ඉන්නනේ දැන් මගේ වීඩියෝ වල කමෙන්ට් දාන දැන් ෂෙයා කරන මිනිස්සු දැන් මමත් බලනවනේ. එතකොට සමහර මිනිස්සු කියනවා මූ මෙච්චර කල් කොහෙද හිටියේ කියලා. නේ නෑ. දෙයක් සිදුවීම උනේ සාමාන්‍ය ස්වභාව ධර්ම මරණයක් නෙමෙයි උනේ වෙඩි තැබීමක්. අවුරුදු 16 ළමෙක්ට කජ්ජට වෙඩි දිව්ව කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් තැනක හිටපු කෙනෙක්නේ. එයා කජ්ජට වෙඩි දිව්ව කියලා කියන්නේ කජ්ජගේ පුතාට වෙඩි තියෙන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මම මගේ තාත්තා වෙනුවෙන් උපරිම සාධාරණය කරා, උසාවිවල කරා, මට පුළුවන් තරමින් මම සාධාරණය කරා. ඒතකොට පොත්වල මට සාධාරණයක් කරා පොරොන්දු වෙච්ච විදියට. ඔව්. දැන් රජයෙන් බා මට පොරොන්දු වෙන විදියට සාධාරණයක් ඉටු කරා. මම ඒකට සතුටු වෙනවා. නමුත් මම කියන්නේ තුවාලේ වේදනාව දෙන්නේ තුවාලේ තියෙන කෙනා විතරයි. හැමෝටම තේරෙන්න ඕන මම ඉන්න තත්ත්වයට ආවොත් තමයි ඕනම කෙනෙක්ට තේරෙන්නේ ඇයි මේ ළමයා මෙච්චර මේ කජ්ජව පිරිසිදු කරන්නේ කියලා. කජ්ජව පිරිසිදු කරන්නේ මම කජ්ජගේ පුතා නිසා. නැතුව මට වෙන කෙනෙක්ව පිරිසිදු කරන්න ඕනේ නැහැ. මම කොයි වෙලාවකට කියන්නේ මේ සාදු දාන්න කවුද කියන කෙනාව එයාව මරපුත් කෙනා හොයන්න එපා ඒව කියන්නේ නැහැ නෑයි මම කියන්නේ ඇයි මේ බොරුවට මගේ තාත්තා වල්ලගෙන හොයන්නේ. මම කියන්නේ මේ වීඩියෝ පටය ඉදිරිපත් කරලා මේ සහෝදරයන්ට වෙන මිත්‍රයෙකුට මට මම ඕන කෙනෙක් ඉදිරිපත් කරලා මේක ඔප්පු කරන්න කියන මම එහෙමනොත් පිළිගන්නවයි මම වැරදි කියලා. අවුරුදු 16ක ළමෙක් මෙහෙම ප්‍රකාශයක් කරනකොට ඕනම කෙනෙක්ට hina යන්න පුළුවන් මේ පොඩි එකා දන්න දේවල් ඇත්තෙම නැහැ කියලා.
දැන් හැමෝම රාජපක්ෂලත් එක්ක ඔය එක මම එහෙම කියනව නෙවෙයි. එහෙම තරහ නිසා ඒකට ඇයි මගේ තාත්තව ගාවන්නේ? මගේ තාත්තා නැති වෙද්දි කිසිම දේශපාලන පක්ෂයකටවත් එහෙම වැඩ කරේ නැහැ. එයා පාඩුවේ හිටියේ. සන්දිල්ලන් හිටියෙත් නැහැ. එයා පාඩුවේ ඉද්දි එයා මැරුවා. එයා මරන්න හේතුව අයි ගංජා, උඩු, හෙරෝයින් ඔය කිසිම දෙයක් තාත්තා විකුණන්න දෙන්නේ නැහැ කිසිම කෙනෙක්ට. විශේෂයෙන් JCB සමන්ට. එතකොට JCB සමන් කුඩු කිලෝ 100ක් තාත්තා ඔට්ටුවක් දීලා අත්අඩංගුවට අරන් දෙන ඇඹිලි පිටියේ OIC-ට. ඒ OIC-ට ඔට්ටුව දෙන්න අපේ තාත්තා කියලා ඕක එළියට යනවායි. දැන් අවුරුදු දෙකකට විතර කලින් ඊට පස්සේ අපේ තාත්තා එකපාරක් වෙඩි තියනවා අපේ ගෙදර ළඟටම ඇවිල්ලා. කිසිම ඔපිනේ පොලිසිය සාක්ෂි තියනවා වෙඩි තැවුගෙන ඒක ගැන කිසිම විමර්ශනයක් කරේ නැහැ. නිකම් පුද්ගලයෙක්ට වෙඩි තැබීමක් විතරයි. මගේ තාත්තා මරණකම්ම තාත්තට තිබ්බ ජීවිත තර්ජන ගැන කවුරුත් හෙව්වේ නැහැ. මරුණට පස්සේ එන පොතුවට හොයාගෙන තියාගෙන. එයාට ඔය ඉන්න තියෙන දේවල් නවත්තන්න තිබ්බා. ඔහොම හිටිය. ඒ කියන්නේ කවුරු හරි පෙනී හිටියා. මට මෙතනම මේ ඉඳුවර මෙහෙම ප්‍රශ්නකුත් එනවා. දැන් තාත්තා කියනවා අර චමුදිත සමග කරපු ඒ වීඩියෝ වල කියන කතාවක් තමයි තාත්තට මරණ තර්ජන තියෙනවා කියන කාරණාව. මේ සම්බන්ධයෙන් තාත්තා දැනගෙනත් දරුවන් සමග ඔබ සමගම යනකොට තාත්තට යම් ආකාරයක මෙහෙම බයක් තියෙනකට ඔබ දැනගෙන හිටියද මෙහෙම තාත්තා මරන්න පුළුවන් කියන කාරණාවක් සම්බන්ධයෙන්? අයියේ මෙහන්න එතකොට අර මේකට උත්තර ලැබෙයි. අයියේ තමයි තාත්තා කියන කෙනාට සල්ලි රුපියල් 1000ක් හම්බුණා 500ක කරන්නේ ළමයින්ට අරන් දෙන්න. මේ යාගේ ප්‍රථම රාජකාරියේ ළමයි එයා රුපියල් 1000ක් හම්බුණා 500ක කරන්නේ ළමයින්ට අරන් දෙන එක. ඉතින් අයියේ සල්ලි වගේක් හම්බුණා. ඒ සල්ලි වල එයා කරේ අපිව අන්න අරන් දෙන්න එකන් විදිහට. ඒ අතරතුරදී තමයි එයාට කෝල් එකක් එන්නේ මෙහෙම යාගේ පණිවිඩයක් සිදුවීමට එන්න කියලා එහෙම. තාත්තා එනා අපේ මගේ තාත්තා සමහර කියනවා තාත්තා ළමයි වෙච්ච යන්නේ නැත්නම් ජීවිතේ බේරගන්න දෙයක් නැහැ. තාත්තට කිව්වනම් අය ළඟට ඇවිල්ලා ඔබ කොහොමත් මරනවා ළමයි දෙන්න නැතෑරපන් කියලා අනිවාර්යෙන්ම තාත්තා මුණක් තියාගෙන ළමයි දෙන්න නැතෑරලා. එහෙම තාත්තා කෙනෙක් මගේ තාත්තා කියන්නේ. තාත්තා මට කියලා තිබ්බේ මාව මරණව කවදා හරි පුතේ මල්ලි නම් ඊ බලාගනින් උඹ. එහෙම කියලා තිබ්බා. කවුද හිතන්නේ ඇයි මේ වගේ කියන්නේ බලු වැඩ කරන මිනිස්සු ඉන්නවා කියලා ලංකාවේ ළමයි දෙන්නෙක් එක්ක අර පොඩි ළමයි දෙන්නෙක් වෙඩි තියයි කියලා. විශේෂයෙන් ඒ කාරණාවත් එක්කම රටක් කම්පා වුණු තැනක්. ඉඳුවර ඔබේ තාත්තා වෙනුවෙන් පෙනී ඉන්නවා. සහ ඔබ මේ සාධාරණ යුක්ති වෙනුවෙන් පෙනී ඉන්න. ඔබ අවුරුදු 16ක 15ක ඉන්න තරුණයෙක්. ඉඳුවර අවසන් වශයෙන් දැන් ඔබට ඔබේ තාත්තා නැති වෙලා. ඔබේ නංගි මල්ලි ඔබට නැති වෙලා. ඔබේ අම්මත් දැන් මේ විදියට ඔබත් එක්ක ගනුදෙනු කරන එකක් නැහැ. මෙතනින් එහාට ඔබ අම්මා සම්බන්ධයෙන් චෝදනා කරද්දී ඔබ තනි වෙලා නේද? මට තනි වෙලා කියන හැඟීම මට දැනෙන්නේ නැහැ. මොකද මට දැනටත් හිතෙනවා මගේ තාත්තා මගේ ළඟ ඇති. මම හැම වෙලාවෙම මෙහෙම හිතෙනවා. එතකොට තනි වෙලා කියලා මට දැනෙන අවස්ථා තියෙනවා ගොඩක්. එතකොට يعني ඒ හැම අවස්ථාවකදීම මගේ යහළුවන් එතකොට මගේ සහෝදර කියන්නේ මට යාළුවෝ නැහැ. යාළුවෝ වගේ තමයි ඉන්න යාළුවෝ තමයි මගේ සහෝදරයෝ. මම යාළුවෝ ආශ්‍රය කරන්නේ නැහැ. මගේ යාළුවෝ දෙන්නෙක් මම ආශ්‍රය කරනවා. ඒ දෙන්න මගේ සහෝදරයෝ වගේ මගේ හැම දෙයකටම ඉන්නවා. ඒ වගේම තාත්තගේ අක්කලා, අම්මගේ අක්කලා, අම්මගේ අම්මලා හැමෝම මට උදව් කරනවා. නමුත් මගේ දුක බෙදා ගන්න මගේ හැම දෙයකම හිටියේ මගේ තාත්තා. ඔව්. يعني මල්ලි නම් නැති වෙච්ච එකට මට දුක නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් මට තාත්තා පහු කරගෙන එතනට යන්න බැහැයි. ඔව්. මල්ලි එක මට වැඩි කාලයක් රැඳෙන්න උනේ නැහැ නේද? ඔව්. ඒක තාත්තා වෙනුවෙන් කෙනෙක්ට මම මරලා යනවා නම් මට මං කමන්නේ නැහැ. මම මරයින් ඇයි? මම කතා කරේ තාත්තා වෙනුවෙන් ඇයි? සැබවින්ම ඒ තමයි දරුවන්ගේ පිය සෙනෙහසේ අගය. බොහොම ස්තුතියි දුවර තමන්ගේ තාත්තුනේ කතා කරන්න අප සමගින් සජීව සම්බන්ධ වුණාට. අපි ඔබට ප්‍රාර්ථනා කරන ඔබේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම දැන් සාමාන්‍ය පෙළ විභාගයේ තිබෙන එතන එහාට ඔබ හොඳින් අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න. සහ ඔබට ඔබේ තාත්තා වෙනුවෙන් යුක්තිය සාධාරණ අනිවාර්ය මිස්ටර් බේබි මේ මහ පොළොව මතින් ඔබේ නංගි මල්ලි වෙනුවෙන් යුක්තිය ඉටු වේවි. ඒ මරණ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු වේවි කියන විශ්වාසය අපිට තිබෙනවා. එක පාර්ශවයකින් විතරක් කනව නෙවෙයි දෙපාර්ශවයේ බහන්න හැමෝටම කතාවක් තිබෙනවා. මේ දරුවගේ කතාව බහන්න ඒ කතාව අහලා ඔබ කමෙන්ට් කරද්දී ඔබේ කමෙන්ට් එක තියන්න. ඔබටත් මේ වගේ ප්‍රශ්නයක් තිබුණා කියන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි කියන කාරණා. බොහොම ස්තුතියි දුවර. බොහොම ස්තුතියි මම වෙනුවෙන් කතා කරාටත්. ඔයගොල්ලෝ මම වෙනුවෙන් සාධාරණ කිව්වේ කියලා මම බලාපොරොත්තු වෙනවා අයියේ. thank you. බොහොම ස්තුතියි දුවර. අවසන් වශයෙන් කියන්න තියෙන්නේ සාධාරණය කොතන හරි ඉටු වේවි. හැබැයි දරුවන් සම්බන්ධයෙන් ගනුදෙනු කරද්දී අවුරුදු 18ට අඩු දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරද්දී අපි මීට වැඩිය සබුද්ධිකව කටයුතු කරමු. අවිගතෝ අවියෙන් නැසෙනවම තමයි.